දේවල් ගන්න එක. අනුන්ගේ දේවල් ගන්න එක පාපයක්. එහෙනම් අපේ ළමයෙකුණත් අනුන්ගේ දෙයක් ගෙදරට ගෙනාවා නම් ඒක අනිවාර්යෙන් අහපව් යවන්න. එතකොට ඒ ළමයාට ඒක හැමදාම මතක හිටියි. ඔයාලා ඒක බාරගත්තොත් ඒ ළමයා හොරෙක් වෙන්න ගන්නවා. නේ? ඒ හින්දා අනුන්ගේ වෙලා තියෙනවා නම් ඒක දෙමව්පියෝ උනත් හිතන්න අනුන්ගේ නම් වත්තක හරි පාරක හරි කොහේ හරි වැටලා තියෙනවා නම් පොල් ගෙඩියක් උනත් අරගෙන එන්න එපා. මොකද ඒක පාපයක්. මොකද පංචිල් පද පහෙන් එකක් නේ අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ. ඒ කියන්නේ අනුන්ගේ දේවල් අරගෙන අපි ඒ පව කරගන්නේ නැහැ කියන එක. එහෙනම් ඔයාලා අනිවාර්යෙන්ම මාව subscribe කරන්න මේ වගේ දේවල් මම ඔයාලව දැනුවත් කරන්න ඔයාලා දන්නවා. තව කෙනෙකුට share කරන්න. එතකොට ඒ තව කෙනෙක් හැදෙනවා නම් හැදෙයි. සමහර දේවල් වලින් හැදිච්ච අය ඉන්නවා. මට කමෙන්ට් කරනවා. මට ස්තුති කරන අය ඉන්නවා. මොකද හොඳ දෙයක් කරනවා නම් ගොඩාක් මිනිස්සු කැමතියි නේද? එහෙනම් අනුන්ගේ දේවල් ගණ්ඩත් එපා, අනුන්ගේ දේවල් වලට කෙල හලන්නත් එපා, අනුන්ට ලැබිලා තියෙන දේවල් ගැන ඔයාලා දුක් වෙන්නත් එපා, ඉරිසියා කරන්නත් එපා. මොකද තව කෙනෙකුට යාන වාහන තියෙනවා හොඳට කාලා බීලා ඇඳලා කරලා ඉන්නවා නම් ඒ එයා සංසාරේ කරගත්ත පින. එයා යාන වාහනයක යද්දී අපි පයින් දුක් විඳගෙන යනවා නම් අවු කාස්ටේ යනවා නම් ඒක අපේ පව. අපි එතකොට ඒ තියෙන කෙනාට තියෙන සංසාරේ කරගෙන ආපු පින් හින්දා නිකන් සමහර විට කෙනෙක් කියන්න පුළුවන් ඒගොල්ලන්ට තිබුණාට එයාලා හොඳ වැඩ නෙමෙයි කරන්නේ. ඒ වුණාට එයාලටනේ හරියන්නේ. ඉතින් එයාලා මේ කරන දේවල් එයාලට ඉදිරියට නැතෝ යයි සංසාරේ. හැබැයි එයාලා පෙරපින් එයාලට තියෙන හින්දා තමයි මේ සංසාරේ එයාලට හැමදේම ලැබිලා තියෙන්නේ නේ. එතකොට අපිට ලැබිලා නැත්තේ ඇයි කියලා ඔයාලට හිතෙන්න ඕන. එහෙනම් අපි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම අනුන්ගේ දේවල් ගන්න එපා. අකුසල් රැස් කරන්න එපා. මොන හරි දෙයකින් අනුන්ගේ දෙයක් ගත්තත් අපිට අකුසලයක් තමයි. එහෙනම් ඒක අපි කරන්න එපා කවදාවත්. අපි දරුවෝ හිරේ යනවා බලන්න අපි කැමති නෑනේ. එතකොට එහෙනම් අපි යාලට ආදර්ශයක් වෙන්න ඕනේ. අනුන්ගේ දෙයක් අපි අදාගෙන ආවොත් හෙට ළමයාත් ඒ දේ කරන්න පුළුවන්. එහෙනම් අපි එකපාරින් මේක නවත්ත ගන්න ඕන. කවදාවත් අනුන්ගේ දේවල් අරගන්නත් එපා. අනුන්ගේ තියෙන දේපලට ධන සම්පත් වලට කියලා හලන්නත් එපා. ඒ ගැන ඉරිසියා කරන්නත් එපා. ඉරිසියාව කියන්නේත් අපිට අනාගතේ හදාගන්න බැරි දෙයක්නේ. සංසාරේ හදාගන්න බෑ. කර්ම රැස් වෙනවා මොන දේ කරත් අපි හරි කල්පනාවෙන් කතා කරන්න ඕනේ කතා කරත්. මොකද අපේ සිල්පද කැඩෙන්න පුළුවන්. එහෙනම් අපි හැමදෙනාම අදිස්ථාන කරගමු හොඳ සංසාරයක් හදාගෙන හොඳ ලෝකයකට යන්නට පින් කරගන්න. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා අනුන්ගේ දේවල් ගන්නත් එපා. කවදාවත් අනුන්ගේ දෙයක් දැක්කත් සද්ද නැතුව යන්න. ගෙදර ගේන්න එපා. එහා වත්තේ තියෙන දේක් මෙහා වත්තට වැටලා නම් ඒ වත්තටම විසි කරලා දාන්න කවදාවත් ගන්න එපා. මොකද එහෙම අරගත්තොත් අපිට අකුසලයක් රැස් වෙනවාමයි. ඒකෙන් මිදෙන්න. මිදිලා ඉවරලා අපි සිල්පද ටික රැකගමු. රැකගෙන ගමනක් යන්න ඔයාලා මාත් එක්කම ලෑස්ති වෙන්න මාව subscribe කරන්න අනිවාර්යෙන්ම ඊගාව වීඩියෝ එකත් ඔයාලට එතකොට බලන්න පුළුවන්. Thank you.